මන්නාරම සහ යාපනයේ යා කෙරෙන සංගුපිටිය පාලම ආසන්නයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් බරපතල ලෙස තුවාල ලැබූ 6 හැවිරිදි දැරියක් රෝහල්ගත කිරීම සඳහා සහාය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ශෝචනීය සිදුවීමෙන් මියගොස් ඇත්තේ එස් තනුෂිකා නැමැති දැරියකි. සිය පියා සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටියේදී අනතුරට ලක්වීමෙන් පසු ඇය යතුරුපැදියෙන් ඉවතට විසවී ගොස් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. අනතුරින් පසු තම දියණියගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවට සිටි පුද්ගලයන්ගෙන් සහ මාර්ගයේ ගමන් කළ රියදුරන්ගෙන් උපකාර ඉල්ලුවද ඔවුන් එය අනවශ්‍ය කරදරයක් ලෙස සලකා එම ස්ථානයෙන් ඉවත්ව ගිය බව දැරියගේ පියා විලාප නගමින් ප්‍රකාශ කළේය. එම අවස්ථාවේදී රථවාහන කිහිපයක් නතර කළද එහි සිටි පුද්ගලයන් තුවාලකාරිය රෝහල්ගත කිරීමට සහාය දෙනවා වෙනුවට සිය ජංගම දුරකථන වලින් එම සිදුවීම වීඩියෝ ගත කර ඇති බවද පියා හැඬු කඳුලින් කියා සිටියේය. කිසිවෙකුගෙන් සහායක් නොලැබුණු මොහොතක එම මාර්ගයේ සිය පෞද්ගලික වාහනයෙන් ගමන් කරමින් සිටි යාපන ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී සත්‍යමූර්ති මහතා අනතුර දැක වහාම ක්‍රියාත්මක වී තිබේ. ඔහු විසින් එම ස්ථානයේදීම දැරියට ප්‍රථමාධාර ලබා දී සිය වාහනයෙන්ම ඇයව චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. එසේ වුවද රෝහල්ගත කිරීම සඳහා ගත වූ දීර්ඝ කාලයේ හේතුවෙන් දැරියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව පියා වැඩිදුරටත් සඳහන් කළේය.